වයිරල් ෆ්‍රෝසන් පිය එක ට්‍රයි කරලා බලන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ෆ්‍රීස් එකෙන් ගත්ත ගමන් පෙයාස් එක. මේක හයියම හයියයි. මෙයාව මම ෆ්‍රීස් එකෙන් එළියට අරගෙන පැය භාගයක් විතර තව කරලා තියෙන්නේ. මෙයා හරිම ස්ක්විෂී, අල්ලන්නත් බයයි වගේ. මේක හදාගන්න හැටිත් මම කියන්නම්. වැඩි දෙයක් නෑ. පෙයාස් ගෙඩියක් ගන්න. ඒක ෆ්‍රීස් එකේ තියන්න. ගොඩක් දවසක් තියන්න. සමහර රෙසිපීස් වල කියනවා ෆ්‍රීස් එකේ තියන්න, එළියට ගන්න, තියන්න, එළියට ගන්න එහෙම කියලා. හැබැයි එච්චර දුක් විඳේ නෑ මං. මම නිකම්ම ෆ්‍රීස් එකේ තිබ්බා. එතකොට යාගේ කලර් එක ටික ටික චේන්ජ් වෙන්න ගන්නවා. ඒ වගේ ඩාර්ක් කලර් එකකට ආවට පස්සේ ඩීෆ්‍රොස්ට් කරලා කන්න ගන්න පුළුවන්. මෙයාව try කරලා බලමු මේ එබෙනවා. මේක චයිනාවල ට්‍රැඩිෂනල් වින්ටර් ස්නැක් එකක්ලු. මේ දවස්වල රස්නේනේ. ඒ නිසා අපිට නම් මේක මං හිතන්නේ නියම ස්නැක් එකක් වෙයි. try කරලා බලමු. හරිම ජූසි. හැබැයි මට හිතෙන විදිහට මම නම් පෙයාස් ඒ විදිහටම කන්න කැමති. මේකට වඩා මේකෙත් පොඩි ෆන් එකක් තියෙනවා. ෆ්‍රෙෂ් පෙය එකක තියෙන අර රස ඔක්කොම මේකේ නිකන් නැති වෙලා ගිහිල්ලා වගේ. හැබැයි මං කැමති ෆ්‍රෙෂ් පෙයාස් වලට. ඔයා කැමති මොනවටද? හැබැයි ඔයා මේක try කරලා බලන්න.